එතකොට අපි රණවිරුව නෙමෙයිද? යුද්ධ ජයග්‍රහණය කරා මෙහිවේ සැලේද? මහා හමුදාපති සැලේලා කියන්නේ කවුද? අපි කියන්නේ කවුද එතකොට? සංසන්දනය කරා. රණවිරුවෙක් කියලා විතර උද්ඝෝෂණය එහෙම යනවා. එතකොට එහෙම. එතකොට අපි හිරේ දානකොට මමත් එක්ක ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා 35 දෙනෙක් ගෙදර අරනකොට එතකොට උද්ඝෝෂණය කරන අය ලංකාවේ නෙවෙයිද හිටියේ? එතකොට අපි රණවිරුව නෙවෙයිද? එතකොට මේ යුද්ධයට අණ දීලා යුද්ධ සැලසුම් කරලා යුද්ධ ජයග්‍රහණය කරා මෙහිවේ සැලේද? ඒක හන්දයි ඒගොල්ලොන්ගෙන් අහන්න ඕනේ මේ ප්‍රශ්නේ ඔබතුමා. නඩු මුකුත් නැතුව මම මාස 8ක් තියාගෙන හිටියා. අඩි 10 කාමරයක. එතකොට මගේ බිරිඳට විතරයි දවසට එකපාරක් එන්න දුන්නේ. දැන් සැලේගේ මුළු පරම්පරාවටම එන්න දෙනවනේ ආ හම්බ වෙන්න. බිරිඳට එන්න දෙනවා, අම්මට එන්න දෙනවා, සහෝදරයාට එන්න දෙනවා, පුතාට එන්න දෙනවා. එතකොට එතරම් තියෙනවනේ අපිට සැලකුවට හොඳ සැලේට සලකනවනේ. අපිට ඔච්චර හොඳට සැලකුවේ නැහනේ. ඉතින් ඒක හන්දා මේ සැලේට මං හිතන්නේ බිම නිදා ගන්න එහෙම වෙලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒක සාමාන්‍ය ප්‍රොසීඩියර් එක. අතරංගුවට ගන්න කට්ටියට ඒ තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. මේ සැලේ විශ්වාස කරනවා නම් අත්අඩංගුවට ගත්තාන් පස්සෙත් එයාට VIP කෙනෙකුට වගේ සලකන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහනේ. දැන් එදාරියෙක් අපි සාමාන්‍ය සෝල්ජර් කෙනෙක්ට පෞරුෂයක් තියෙනනේ මොකක් කියනවද ඔබතුමා? ඒකට මමත් අඩංගුවට ගන්නකොට ඒ පෞරුෂත්වයේ තිබ්බේ නැද්ද? මහා හමුදාපති සැලේලා කියන්නේ කවුද? අපි කියන්නේ කවුද එතකොට? සංසන්දනය කරාම. අපි ආපු තැන් වලට මේ මට්ටමට සැලේලා ගිහිල්ලා නැහනේ. කොහොමද මේ රජයෙන් කියන ක්‍රියාදාමය සාර්ථක වෙයි කියලා ඔබතුමා හිතනවා? සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපට දෙන්න පුළුවන් ශක්තියක් අපි හැම වෙලේම දෙනවා රජයට. ওই වැඩ පිළිවෙල සාර්ථක වෙන්න.